guys, කොහොමද? ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ලන්ඩන් වලට පැයක දුරින් තියෙන ලස්සන ටියුලිප් ගාඩන් එකක් බලන්න. ඉතින් අද vlog එක ඔයාලට ටියුලිප් ගාඩන් එකක් ගැන. වගේම අපි අද ඔයාලා එක්ක යන්නේ ටියුලිප් ගාඩන් එකකට. ඉතින් ඔයාලට මේ පාරේ යන ගමන් ඉස්සරහින් පේනවා ඇති ලස්සන කහපාට මල් වත්තකුත්. ඉතින් එහෙනම් ඔන්න ඔහොම තමයි අපි අද ටියුලිප් ගාඩන් එකට ඇතුළට යන්නේ මෙන්න මේ විදිහට. එතන ඔයාලට ටියුලිප් මල් විකුණන්නත් තියෙනවා, ඒව ගන්නත් පුළුවන්. ඉතින් මේක විශේෂයෙන්ම කියන්න ඕන ෆ්‍රී එන්ට්‍රන්ස් තියෙන ටියුලිප් ගාඩන් එකක්. හැබැයි ඔයගොල්ලෝ ඔයාලා මල් පැල මෙතනින් අරගෙන යනවා නම් ඔයාලා මල් පැල 10කට පවුම් 6ක් ගෙවන්න ඕනේ. ඉතින් කොහොමනත් හරිම ලස්සන දර්ශනයක්. මගේ ජීවිතේ පළවෙනි වතාව මම මෙහෙම ටියුලිප් ගාඩන් එකක් දකින. ඉතින් මම ඔයාලට ටියුලිප් ගැනත් පොඩි විස්තරයක් කියන්නම්. ඉතින් ඒ වගේම ඔයාලා මගේ වීඩියෝ එකේ ලස්සන බලන්න අද ටියුලිප් ගාඩන් එකේ. ඉතින් මේ ටියුලිප් ගැන කියනකොට මේක විවිධ මල් වර්ග එහෙම නැත්නම් විවිධ විදිහට, ඒ කියන්නේ බඩ්ස් විදිහට, පොකුරු විදිහට, එක එක විදිවලට මේක ඒගොල්ලෝ අභිජනනය කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් එක එක විදිහ ටියුලිප් මල් වර්ග තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ විදිහට පුංචි පැල ඔයාලට ගන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් නෙදර්ලන්තයත් එක්ක තියෙන්නේ එංගලන්තයට වඩා ලොකු බැඳීමක් මේ ටියුලිප් වලට. අද වෙනකොට නෙදර්ලන්තයේ ලොව විශාලතම ටියුලිප් නිෂ්පාදකයා වෙන හින්දාම ඒ වගේම මේ මල රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් විදිහට යාලා පෙන්눔 කරනවා. ඒ වගේම ටියුලිප් නෙදර්ලන්තයේ වඩාත්ම ජනප්‍රියම සංකේතයක් බවට පත් වෙලා තියෙන හින්දාම එයාලා බොහෝ සිතුවම් වලට, කලාකෘතීන් වලට මේ සිහිවටන විදිහටත් මේ ටියුලිප් මල යොදාගෙන තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ ටියුලිප් මල නෙදර්ලන්තයේ ආවේනික ශාකයක් නෙවෙයි. මේක ඇවිල්ලා තියෙන්නේ වෙනත් ඔය පර්සියාව එහෙමත් නැත්නම් ස්තාන්බුල් ඒ වගේ රටවල් වලින් තමයි මේ නෙදර්ලන්තයට මේ ටියුලිප් මල හඳුන්වා දීලා තියෙන්නේ. නමුත් කොහොම වුණත් අද වෙන විට නෙදර්ලන්තයේ තමයි මෙහි ප්‍රධානතම කර්මාන්තය බවට පත් වෙලා තියෙන ටියුලිප් මල් විකුණන. එහෙමත් නැත්නම් ටියුලිප් ගාඩන් වලින් මිනිස්සු ආකර්ෂණය කරගන්න. ඉතින් ඔන්නෝම තමයි ටියුලිප් මලේ කතාව. ඉතින් ඔයාලට පේනවා මේකේ එක එක විදිවලට මල් වර්ග ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි, හරිමම ලස්සනයි ඒක. මේ මලේ මම පොඩක් සුවඳ බැලුවා. නමුත් එහෙම ලොකු සුවඳක් තියෙන මලකුත් නෙමෙයි. නමුත් ඒ කියන්නේ ලස්සනට වවන්න පුළුවන්. කියන්නේ බොහොම සීමිත කාලයක් තුල හැදී වැඩෙන ශාකයක් මේක. ඒ කියන්නේ මේ ටියුලිප් මල් වැවෙන්නේ ස්ප්‍රින්ග් කාලෙට විතරයි. සමයකට මේවා මැරිලා යනවා. හැබැයි මේකේ ඔයාලා මේ මල් පැලයක් මට අතට අරන් පෙන්නන්න බැරි වුණා. මේ මල් පැලේ නිකන් ලූණු ගෙඩිය වගේ තමයි ඒක මුල තියෙන්නේ. මේ ලූණු ගෙඩිය පොළවේ යට තිබිලා ආයෙමත් ස්ප්‍රින්ග් එක පටන් ගත්තාම මේකෙන් දළු දාලා මල එළියට එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටියුලිප් මල් වත්ත අපි බැලුවේ. ඊට පස්සේ යාළගේ වෙනම ඒරියා එකක් තියෙනවා. ඔයාලට බඩු පර්චේස් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එයාලගේ ෆාම් එකේම බඩු. එයාලට වෙනම ෆාම් එකකුත් තියෙනවා. ඒක තාම ඕපන් කරලා නැහැ. ඒක සමයකේ තමයි ෆෘට් පිකින් වලට ඕපන් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ එයාලගේ හාවස්ට් එක. ඊට පස්සේ තව තියෙනවා එයාලා ඒ කියන්නේ මේ ඕගනික් දේවල් තමයි මෙතන තියෙන්නේ ගොඩක්. ඉතින් ලන්ඩන් නවට ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාලට chance එක තියෙනවා මේ මාසේ හා ලබන මාසේ අවසානයේ වෙනකම් මේ ටියුලිප් ගාඩන් එක බලන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එකකින් සමු ගන්නවා. එලව ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම්. ඉලෙන්නම්.